මේ දිනවල දිනේෂ් මුතුගල සර් පිළිබඳව සමාජ මාධ්‍යයේ විවිධ කතා බහ යනවා. ඒ දිනේෂ් මුතුගල සර් චොපර් එකකින් ගිහිල්ලා ගම් වතුරෙන් නවතන්න වූ පිරිසකට ආධාර බෙදීම සම්බන්ධයෙන් සමාජයේ පිරිස් දෙපිලකට බෙදිලා ඔහේ ගහ මරා ගන්නවා. මේ දිහා බලන් ඉන්න අපිට නම් හිතෙන්නේ අපේ සමාජයේ මිනිස්සු කොයිතරම් කුහකද කියලා. ඒ ආධාර බෙදුවේ දිනේෂ් මුතුගල සර්ගේ පුද්ගලික ධනයෙන්. ඔහුගේ පුද්ගලික ධනය වියදම් කරන ආකාරය තීරණය කිරීමේ පූර්ණ අයිතිය තියෙන්නේ ඔහුට. ඒ ඔහු චොපර් එකකින් ගිහිල්ලා ආධාර බෙදනවද, බයිසිකලයකින් ගිහිල්ලා බෙදනවද, නැවකින් ගිහිල්ලා බෙදනවද කියලා තීරණය කිරීමේ අයිතිය තියෙන්නේ ඔහුට. ඒ විවේචනය කිරීමේ පරම අයිතිය තියෙන්නේ මුතුගල සර්ට වඩා දෙයක් ගම් වතුර ආධාර වලට කරපු පුද්ගලයෙකුට විතරයි කියලා තමයි අපිට නම් හිතෙන්නේ. ඇතමුන් කියනවා මුතුගල සර් රංගපානවලු. තව පිරිසක් කියනවා ඔහු පොහොට්ටුවෙන් දේශපාලනයට එන්න බලාපොරොත්තු වෙලු මේ දේවල් කරන්නේ. ඉතින් මුතුගල සර්ට පොහොට්ටුවෙන් දේශපාලනයට එන්න බැරිද? ඔහුත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තියෙන පුරවැසියෙක්. ඔහුට ඔහු කැමති දේශපාලනයක් කිරීමට සහ ඔහු කැමති පක්ෂයකින් ඡන්දය ඉල්ලීමට පූර්ණ අයිතිය තියෙනවා. ඔහුට ඡන්දය ලබා දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමේ අයිතිය තියෙන්නේ ලංකාවේ ඡන්දදායකයන්ට. එය මැතිවරණය වේදිකාවේ කතා බහ කර යුතු කාරණයක්. නමුත් ගම් වතුරෙන් ලංකාවේ බොහෝ පිරිස් අවතන් වෙලා ඉන්න වෙලාවක රුපියලක හෝ දෙයක් ඔවුන් වෙනුවෙන් කිරීමට යම්කිසි පුද්ගලයෙකු ඉදිරිපත් වන්නේ නම් ඔහුව දිරිමත් කිරීම තමයි සමාජයේ වගකීම. ඔවුන්ගේ පොඩි පොඩි අඩුපාඩු අල්ලගෙන ඔවුන් විවේචනය කිරීම මේ වෙලාවේ නොකළ යුතුයි කියලා තමයි අපේ නම් අදහස. ලංකාවට මෙච්චර විපතක් වෙලා තියෙද්දිත් ඇතැම් මිනිස්සු කිසිම පාඩමක් ඉගෙනගෙන නැහැ කියලා තමයි මේ මුතුගල සර්ගේ සිද්ධියත් සමග ඇතිවෙච්ච කතා බහෙන් අපිට ඉගෙන ගන්න තියෙන එකම පාඩම. ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන පොදු ලක්ෂණයක් තමයි Tamanට වඩා තවත් කෙනෙක් කැපී පෙනෙනවට, දියුණු වෙනවට හෝ පිරිස් ආකර්ෂණය ලැබෙනවට ලංකාවේ මිනිස්සු කැමති නැහැ. කොහොම හරි බලන්නේ ඔවුන්ගේ ජයග්‍රහණය හැල්ලු කරන්න. ඉතින් මේ කුහක මානසිකත්වයෙන් අපි මිදෙන්න ඕන කියලා තමයි අපේ අදහස. මේ පිළිබඳ ඔබගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මේ ව්‍යසනයක් සිද්ධ වෙච්ච වෙලාවේ කුමන හෝ පුද්ගලයෙක් ඒ අසරණ වූ ජනතාව වෙනුවෙන් පිහිටට එනවා නම් ඒ පුද්ගලයා අපි අගය කරන්න පුරුදු වෙමු. එවිට ඔවුන් සමාජය වෙනුවෙන් තවත් ධන පරිත්‍යාගයෙන් කටයුතු කිරීමට අධිෂ්ඨාන කර ගනීවි. මෙවැනි වීඩියෝ ඉදිරියටත් නරඹන්න අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.